Hi, welcome back to my YouTube channel. ඉතින් මට අද හිතුණා ඔයාලත් එක්ක vlog එකක් share කරගන්න ඕනි කියලා. මම ලෑස්ති වෙන ගමන් ඉද්දිම ඒ හින්දා මම වීඩියෝ කරන්න ගත්තා. අද මම ඉන්නේ ගෙදර නෙමෙයි. මං අද ඉන්නේ අපේ අක්කා මැරි කරලා ඉන්න අයියලාගේ ගෙදර. එහෙ ඉඳලා මම යනවා පොඩි වැඩකට. පොඩි වැඩක් කියන්නේ මට තියෙනවා මගේ course එක ඉවර කරගන්න බැරි වෙච්ච පොඩි practical days වගේක්. ඉතින් මං ඒකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මගේ මේ ගමන කොතරින් ඉවර වෙයිද කියලා මංවත් දන්නේ නැහැ. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මගේ මේ vlog එක කොයි විදිහටද යන්නේ කියලා බලාගෙන. ඉතින් මම ආදරෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා. ඉතින් මම මේ දැන් ඉන්නේ මේකමුවේ. මම දැන් ලෑස්ති වෙලා යන්න ඕනේ කිරිවත්ගොඩට. ඉතින් මම මේ දැන් යන්න හදන්නේ අයියලාගේ නැන්ද තමයි මාව ගිහින් දානවා කියලා කිව්වේ. ඉතින් අපි බලමු මගේ අද දවසේ මම මෙතනින් එහාට කොහොමද දවස ගෙවන්නේ කියලා. බස් එකේ යද්දී ගරන අමාරු වැඩි තමයි කොණ්ඩේ. ඉතින් මම මේ කොණ්ඩේ කොහොම හරි ලස්සන විදියකට ඒ කියන්නේ ලස්සන විදියකට නෙමෙයි අත්තම කිව්වොත් පහසු විදියකට දාගන්න තමයි මේ හදන්නේ. මොකද බස් වල යන කට්ටිය දන්නවා බස් එකක යද්දී කොච්චරනම් මේ කොණ්ඩේ හින්දා අමාරු වෙනවද කියලා. ඉතින් මේ තියෙන මගේ අවුට්ෆිට් එක ලස්සනයි ඉතින් කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් ඉතින් අපි ගමන යන්න පිටත් යමු. චූටි නැන්දත් එක්ක යනවා කියලා කිව්වට ඊට පස්සේ මම ලෑස්තිලා ඉවර වෙද්දී මේ අයියලාගේ අයියා කෙනෙක් වැඩට යනවා කියලා කිව්වා. ඉතින් එයාත් එක්ක යන්න කියලා මට කිව්වා. ඉතින් මම මේ දැන් එයාත් එක්ක යන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ මම ආවේ හයිවේ බස් එකේ යන්නම් කියලා. ඊට පස්සේ අයියා කිව්වා ට්‍රේන් එකේ යන්නත් පුළුවන් කියලා. ඉතින් මම හයිවේ බස් එකේ ගියත් ට්‍රේන් එකේ ගියත් එකම ටයිම් වගේ යන්නේ කිව්වට පස්සේ මමත් ට්‍රේන් එකේ යනවා කියලා හිතුවා. ඉතින් මම දඩබල ගාලා ගිහිල්ලා ටිකට් එකක් ගත්තා. මොකද 7:12ට ට්‍රේන් එක මගේ තෙන්ටදී 7:10ට වගේ. දැන් ඉතින් මම මේ ට්‍රේන් එකේ යන ගමන් තමයි ඉන්නේ. අපි බලමු අපිට යන්න පුළුවන් වෙයිද කියලා. කොහොම හරි 8යි ගානක් ඉතින් මම ට්‍රේන් එකෙන් බැස්සා. දැන් බැහැලා ඉවර වෙලා ආයෙම කිරිබත්ගලට ආපස්සට යන්න ඕනේ. ඉතින් දැන් මම මේ දුවගෙන යන්නේ බස් එකට නගින්න. ඉතින් මම කොහොම හරි ටයිම් එකටම ක්ලාස් එකට ආවා. අවුලක් වුණේ නැහැ. ඒ වෙලාවේ ඉතින් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මේ සෙෂන් එකක් යන වෙලාවේ මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් ඊට පස්සේ අපිට ඉන්ටර්විව් දුන්නා. මම මේ නංගිලා දෙන්නත් එක්ක කෑම ගන්න ආවා. එයාලා කෑම ගෙනල්ලා නැහැ. මම නම් කෑම එකක් ගෙන ආවා. ඉතින් අපි මේ වෙයිටින් ඉන්නේ අපේ කෑම එක රෙඩි වෙනකන්. මේ ඔයාලට කියන්න ඕනේ වටපිටයි පොඩ්ඩක් මම මේ වීඩියෝ එක එඩිට් කරලා සද්ද ඇහෙයි. මොකද මම දැන් ඉන්නේ මගේ යාළුවෝ ටිකක් එක්ක. ඉතින් එයාලාගේ සද්ද දන්නවනේ. ඉතින් යාළුවොත් එක්ක ඉතින් කොහොමද කියලා. ඒ හින්දා ඉතින් වටපිටාවේ සද්ද ඇහුනොත් ඒවා ගණන් ගන්න එපා. මම ඒකත් කිව්වා. ඉතින් දැන් මේ අපි කෑම එකත් අරගෙන කැම්පස් එකට යන ගමන් ඉන්නේ. මම එල්පෙක් කැම්පස් එකේ තමා ඩිප්ලෝමා එකක් කරේ. ඒකේ ප්‍රැක්ටිකල් තමයි මම මේ ආවේ. ඇත්තම කිව්වොත් මේක මට මිස් වෙච්ච දවස් වගේක්. මගේ කම්මැලිකම හින්දාම තමා ඒක ඉතින් ඉවර කරගන්න තමයි ආවේ. දැන් මේ කෑම එක දුන්නේ අයියලාගේ අම්මා. මේ මං ගෙනාපු කෑම එක යාළුවෝ ගත්තේ රයිස් එකක්. ඉතින් දැන් අපි මෙතන කයක ගහ විකාර කියව කන ගමන් තමයි ඉන්නේ. මොකද ඉතින් දන්නවනේ යාළුවමයි කියවන්න ගත්තාම කොහොමද කියලා. මේ මෙතන ඉන්න එක නංගි කෙනෙක් වුණා මං අදමයි අඳුරගත්තේ. හැබැයි ඉතින් එයාත් එක්කත් මම ඔහේ කියවනවා. මටත් මේ වීඩියෝ බලද්දි තමයි තේරෙන්නේ මට කියවන්න ගත්තාම කට බ්‍රේක් නෑ කියලා. පුදුම කියවිල්ලක් ඉතින් කන ගමනුත් කියවනවා ඉවරයක් නෑ. ඉතින් කරන්න වීඩියෝ නෑ වගේ අපි මේ ලිෆ්ට් එකේ උඩට ගිය වොෂ්රූම් යන්න ඒ යන ගමනුත් මම වීඩියෝ කරා. ඉතින් මේ ඉන්නේ මාත් එක්ක කෝස් එකට ඇවිල්ලා මාත් එක්ක සෙට් වුණු නංගිලා දෙන්න. එක්කෙනෙක් නම් මම කලින් එක්සෑම් දවසට අඳුරගත්තා. මේ මැද ඉන්න එක්කෙනා නම් අද තමයි මට සෙට් වුනේ. ඉතින් ඊට පස්සේ ආයෙම අපි සෙෂන් එකේ හිටියා. ඉතින් ඒ දේවල් ඉවර කරලා මම 3:00ට විතර ආවා. ඔයාලට කියන්න පුළුවන්ද මං දැන් මේ කොහෙද ඉන්නේ කියලා. මේ පැත්තේ ඉන්න කට්ටියට නම් හරියටම අඳුර ගන්න පුළුවන්. ගෙස් කරලා කියන්න බලන්න මම මේ දැන් ඉන්න ටවුන් එක මොකක්ද කියලා. මං කිරිබත්ගොඩින් කෝස් එක ඉවරලා එහෙමම නැංගා බෝඩිමට එන්න. ඊට පස්සේ යාළුවෙක් කිව්වා යාළුවත් බෝඩිමට එනවා කියලා. ඉතින් මම මේ යාළුවගේ බෝඩිමට යන්න හදන්නේ. මං දැන් ඉන්නේ ගම්පහ. ඊට පස්සේ ඉතින් මම ගම්පහ ඉඳලා බස් එකේ ආවේ. ඒවන වීඩියෝ කරේ නෑ. ඊට පස්සේ මම බෝඩිම තියෙන තැන හන්දියෙන් බැහැලා මේ වීල්ලා කරා යන ගමන් ඉන්නේ. මේ මම පෙන්නන්නේ මේ මං යාළුවා බෝඩිමේනේ. එයා ආසයි මඤ්ඤොක බයිට් ගන්න. ඉතින් එයාට මඤ්ඤොක බයිට් ටිකකුත් ගත්තා. එයා විතරක් බෝඩිමේ ඉන්න හින්දා. මටත් වෙන වැඩක් නෑ වගේ මං හැම වෙලේම මාවත් වීඩියෝ කරනවා.
ඉතින් අපි ඇවිල්ලා වොෂ් එකකුත් දාගෙන මේ කඩේට ආවා. මොකද බෝඩිමේ කිසිම දෙයක් නැහැ. මොකද යාළුවෝයි අපි හැමෝම ගොඩක් දවස් ගෙදර හිටියේ. ඉතින් දැන් මේ ඇවිල්ලා අපිට ඕන කරන බඩු ටිකක් අරන් අපි දෙන්නත් එක්ක මේ බෝඩිමට ආයෙම යන ගමන් තමයි ඉන්නේ. මේ තියෙන යාළුවගේ බෝඩිම. යාළුවගෙනම යාළුවෝන්ගේ බෝඩිම. ඉතින් මට ඒක වෙන්න බැරි වුණානේ. ඉතින් ඒකත් මම පෙන්වන්න ඕනේ. ඉතින් අපි බීම ගත්තා කඩෙන්. ඊට පස්සේ මෙයා නම් ඒක බීම ආවා. මම ඉතින් ගෙනාපු එක මේ බොන ගමන් මෙයා ඇඳුම් වගේක් තෝරනවා. අපි පොඩි ගමනක් යන්න හදන්නේ. ඒ වීඩියෝ එකත් ඉක්මනට වගේ අපි කොහෙද යන්නේ කියලා ගෙස් කරලා පුළුවන් නම් කියන්න බලන්න. අපි ඉතින් එහෙට යන්න මේ ඇඳුම් නැස්ති කරන ගමනුයි ආමයාගේ තව වැඩයකට සාරියක් ඕනි කියලා ඒවා හොයන ගමනුයි තමයි මේ හිටියේ. ඊට පස්සේ ඉතින් අපේ ළඟ බෝඩිමක යාළුවෝ ටිකක් නෙමෙයි දෙන්නේ. ඒ දෙන්න ආවා. මොකද යාළුවත් අපිත් එක්ක අර මං කියපු ගමන යන්න එනවා. ඉතින් යාළුවා කෑම එකක් ගෙදරින් ගෙනත් තිබ්බා. ඉතින් දැන් රැට උයන්න බැරි හින්දා අපි දැන් මේ ඒ කෑම එක රැට කනවා. දැන් වෙලාව 7:00ට විතර. ඉතින් මේ යාළුවෝ දෙන්න ඉන්නේ ළඟ බෝඩිමක. ඒ හින්දා මෙයාලත් අපිත් එක්ක කාලා තව ටිකකින් එයාලත් එයාලගේ බෝඩිමට යයි. ඉතින් අද දවසේ මේ විදියට ඉවර වෙනවා. අපි බලමු ඊළඟ දවසේ මම මොකද කරේ කියලා. good morning ළමයි. ඉතින් අද දෙවෙනි දවසේ මම මේ කියන කිසිම දෙයක් වොයිස් එක හරියට ඇහෙන්නේ නැහැ. ඒ හින්දා ඉතින් මට ආයෙම වොයිස් ඕවර් කරන්න වුණා. මම මේ කියන්නේ මම ඉන්නේ යාළුවගේ බෝඩිමේ. දැන් මම මේ උදේම තේ හදන්න තමයි හදන්නේ යාටත් එක්ක කියලා. ඉතින් අපි දැන් හීටරේට වතුර ටිකක් ගහගමු. යාටත් එක්ක තේ හදන්න යාළුවා නම් නිදි. මම ඉතින් ගොඩක් වෙලාවට බෝඩිමේ හිටියත් කොහේ හිටියත් මට උදේම ගෙදරින් පිට හිටියොත් ඇහැරෙනවා. අනේ මන්ද මේ වීඩියෝ එක එඩිට් කරලා තමයි මට තේරුනේ මම නිකන් පිස්සෙක් වගේද මන්ද. ඉතින් කොහම හරි වතුර එකත් හීටරේට ගැව්වා. ළමයි කියන්න සතුටුයි. එතනින් එහාට මට වීඩියෝ කරන්න අමතක වුණා. ඉතින් අපි තේත් හදන් බිව්වා. ඒ බීලා මේ දඩබඩ ගාලා මම ලෑස්ති වෙන්නේ මගේ බෝඩිමට යන්න. මොකද එතනින් ඇඳුම් වගේක් ගන්න තියෙනවා මට. මාට ඇඳුම් නෑ අතන කිව්වොත් මේ ඇඳන් ඉන්නෙත් මේ යාළුවාගේ ඇඳුම. දැන් මම මේ කොණ්ඩේ එහෙම පීරගෙන ලෑස්ති වෙන්නේ මගේ බෝඩිමට ගිහින් ඇඳුම් ටිකක් ගන්න. අර මං කියපු ගමන යන්න. ඉතින් මම වීල් එක පුද්දාගත්තා. යාළුවත් නාගගෙන තමයි ගියේ. යාළුවා කැම්පස් එක ගාවින් බැස්සා. මොකද යාට තිබ්බා එයාගේ හොස්ටල් ෆෝම් එක බාර දෙන්න. ඒක දෙන්න පරක්කු වෙලා. ඉතින් එයා ඒක දීලා එන්නම් කිව්වා. මට බෝඩිමට ගිහිල්ලා රෙඩි වෙලා එයාට කතා කරන්න කියලා තමයි එයා කිව්වේ. ඉතින් මම මේ බෝඩිමට ආව ළමයි. බෝඩිමට ඇවිල්ලා මම මේ වෙන ඇඳුමක් ඇඳගත්තා. යාළුවගේ ඇඳුම දීලා. මොකද මට ඒක ඇත්තටම ගොඩක් ලොකුයි. ඒ වුණාට ඉතින් ඇඳුමක් ඇඳන් එන්න ඕනේ. ඉතින් මම මේක ඇඳන් ආවා. මේක දැන් එයාට ගිහින් දෙන්න ඕනේ. ඉතින් මම ආයෙම කොණ්ඩේ පීර ගන්නවා. මොකද දඩබඩ ගාලා ඇඳුම් කොණ්ඩේ පීරන් ආවට දැන් ආයෙම අපි දුර ගමනක් යන්න හදන්නේ. ඒ හින්දා ඉතින් දැන් කොණ්ඩේ ආයෙම පීර ගන්නවා. ඒ ඇස්සේ මං ඉන්න ගෙදර අක්කා ආවා. මම ඉතින් යාළුවත් එක්ක කතා කර යාට විස්තර කියන ගමන් ලෑස්ති වෙන ගමන් තමයි මේ ඉන්නේ. දැන් ඉතින් යාළුවත් එක්ක යන්න ඕනේ ඇඳුම් වගේක් ගන්න. ඒ හින්දා බස් එකේ යන හින්දා මම මේ කොණ්ඩේ ගෙඩිය ගහ ගන්නවා. හරි ඉතින් මම ඕන කරන සෙරෙප්පු වනම්මන දේවල් ටික මේ පැක් කරගත්තා. දැන් ඉතින් අපි යමු. ඔව් ඉතින් යාළුවට එන්න ඕනේ කියලා කිව්වේ තිලක වර්ධනයකට නිට්ටමුවේ. ඉතින් අපි ඒකට ආවා. හැබැයි අපි දෙන්නා කොච්චර ඇඳුම් තේරුවත් අපි දෙන්නට සෙට් වෙන විදිහක් මම තිබ්බේ නෑ. ඉතින් අපි දෙන්නා හොයලා මේ පල්ලෙහාට ආවා. අපි දෙන්නට රින්ග්ස් වගේක් එතකොට නෙක්ලස් අනම්මනම් ලස්සන ඒවා තියෙනවද කියලා බලන්න. දන්නවනේ ඉතින් ඔයාලා කෙල්ල තෝරන්න ගියපම කොහමද කියලා අපි දෙන්නත් ඇය ගානක් තිස්සේ තේරුවා ලස්සන ඒවා තිබ්බා. හැබැයි ඒවා ගණන් වැඩි වගේ හිටිච්ච වෙලා හින්දා අපි වෙන ෂොප් එකකින් බලමු කියලා ඉතින් එතනින් පිට වෙලා ආවා. ඉතින් පිට වෙලා අපි වෙන ෂොප් එකකට ගියා. ඒකේ වීඩියෝ කරන්න බැරි වුණා. හැබැයි ඊට පස්සේ අපි දෙන්න ආවා කන්න. ඉතින් මං අයිස් කොෆි එකක් ගත්තා. මෙයා මොනවද ඒකට කියන්නේ සන් ක්‍රෂ් එකක් ගත්තා. ඉතින් අරගෙන අපි කන්නත් දේවල් අරගෙන අපි දෙන්න දැන් ඉඳගෙන කන්න තමයි හදන්නේ. මොකද කිව්වොත් මං උදේ කිරි එක බීලා බිස්කට් එකක් විතරයි කාලා ආවේ. මට පුදුම තරම් බඩගිනි. මෙයා නම් කිව්වා යා කැම්පස් එකෙන් කෑවා කියලා. ඒ වුණාට ඉතින් අපි දෙන්නම ආයෙම කන්න ගත්තා. හැබැයි ඇත්තටම කියන්න ඕනේ මෙතන කෑම හරි රහයි. ඒ කියන්නේ මං අයිස් කොෆි එහෙම බොන්නේ සමහර ගොඩක් තැන් ගන්නේ සමහර වෙලාවට පැණි රහ ගොඩයි. මේකේ නෑ මේ බන් එකයි අයිස් කොෆි එක එහෙම ගොඩක් රහට තිබ්බා. ඉතින් දැන් අපි දෙන්න කාලා අපි යන්න ඕනේ කඩවත
වට මොකද හයිවේ බස් එක නගින්න දැන් අපි දෙන්න යන්න හදන්නේ තව පොඩි දුර ගමනකට. බලන්නකෝ ඒ කොහෙද කියලා. හරි ඉතින් ඔන්න අපි දෙන්න බස් එකටත් නැග්ගා. දැන් කියන්නද කොහෙද යන්නේ කියලා. අපි දෙන්නත් එක්ක යන්නේ මේ කළුතරට යන්න. ඔන්න ඉතින් කොහොම හරි අපි කළුතරටත් ආවා. දැන් අපි මේ මෙතෙන්ට වෙලා ඉන්නේ. අපේ යාළුවා වෙනවා කියලා කිව්වා අපිව ගන්න. එයා එනකම් මේ ඉන්නේ එයා. අපේ ඩ්‍රයිවර් ආවා අපිව ගන්න. ඩ්‍රයිවර් යක්ෂයා ඇයි බං අර අමාහිත් එක විහිළුවක් කරේ ඒ ඉන්නේ ඉතින් අපේ කළුතර යාළුවා. දැන් අපි යන්න හදන්නේ යාළුවා ගෙදර. දැන් ඒ යන ගමන් අපි ආවට සාරිය බලන්න අතනකො මේ පොඩක් වෙලාවකට ජෝක්ස් කරනවා වැඩි. මේ ඊට පස්සේ අපි තුන්දෙනාත් එක්ක කළුතර ASP එකට ආවා. මේක මෙතන තියන්න. කකුල දාන්න. හෙලෝ පොලිස්. අයියෝ මේ වෙලාවේ එහා පැත්තේ ඉන්න ගෑල් ළමයා කෝල් එකක් ගත්තා. මේ යාළුවා කියන පොලිසියට කෝල් එකක් ගන්නේ. ඉතින් මේ ඉන්නේ යාළුවා දැන් මට බනින්න දන්නේ නැහැ මේක දැම්ම කියලා. ඉතින් ඊළඟට අපි ආවා කොස්මැටික් ෂොප් එකකට පොඩි බඩු වගේක් ගන්න. ඉතින් ඒ ටිකත් අපි අරගෙන මම තව චොකලට් එකක් ගන්නවා. මම දැන් පොඩි එක්කෙනෙක්ව හම්බෙන්න යන්න හදන්නේ. ඔයාලා බලන් ඉන්නකො මම කවුද හම්බෙන්න යන්නේ කියලා. ඉතින් ඒකට මම දැන් චොකලට් එකක් ගන්නත් එක්ක තමයි මෙතෙන්ට ආවේ. හරි මම ඒ කියපු තැනට ආවා. අපි ආවේ ටොයෝටා එකට. මොකද අපේ අක්කා මැරි කරලා ඉන්න අයියා ඉන්නේ ටොයෝටා එකේ. එයාව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන තමයි මම මේ ආවේ. යාළුවෝ තුන්දෙනාත් එක්කම ඇවිල්ලා බැස්සා. හැබැයි වහිද්දිම එක යාළුවෙක්ගේ මේ කසින් කෙනෙක් තමයි මෙතන ඉන්න සිකියුරිටි අංකල්. ඉතින් ඒ අංකල්ට එක්ක ෂේප් එකේ ඉන්න වෙලාව කතා කරලා මම ගිහිල්ලා අයියාගේ නම කියලා ඇහුවා. මෙයා ඉන්නවද කියලා. ඉතින් එතන හැමෝම කන්ෆියුස් වෙලා අයියට කෝල් කරලා කියලා තියෙන්නේ ගෑල් ළමයි තුන්දෙනෙක් ඇවිත් ඉන්නවා අයියව හම්බෙන්න කියලා. අයියත් බය වෙලා හොඳටම අයියාගේ ෆුල් රියැක්ෂන් එක මට ගන්න විදියක් තිබ්බේ නෑ අපරාධේ. ඔන්න ඉතින් අයියා එනවා බලන්න කියන්නේ. මෙයාලා ගෙදර මෙයා මග්ගොල. මොනවද බොමුද? එක්සා වගේ දැරේ. අයියා කන්ෆියුස් වෙලා ඉන්නත් මේ පාර අර මේ ලක්ෂ 40 නේ. කොහොම වහනකම ලක්ෂ 40 ලැජ්ජයිලු. අර කියනවනේ. නෑ. මොකද කරන්නේ? ඉතින් අපි මේ වෙලාවේ ඇවිල්ලා අපේ අම්මලාට අයියා අක්කටයි ඔක්කොටම වීඩියෝ කෝල් එකක් කරන් පෙන්නුවා අයියව. ඇත්තටම අයියා දන්නේ නැහැ මම මෙතෙන්ට එනකන්. ඉතින් අපිට බීමක් දුන්නා. අපි තුන්දෙනාත් එක්ක ඉතින් බීම බීලා එතනින් ආවා. ඉතින් ඊට පස්සේ අපි ගියා මෙයාලගේ සාරි ජැකට් මහන්න දෙන්න. එයාදි වහිනවා. මුහුදේ රැල්ල වැඩි කියලා පෙන්වන්න හදන හැබැයි රැල්ල පේන්නේ නැහැ. ඊට පස්සේ මාර වැඩේ කියන්නේ මෙයාලගේ කාර් එකේ හුලම් බැහැලා. ඉතින් ඒකත් ගහ ගන්නවා. ඊට පස්සේ ෆයිනලි අපි මේ යාළුවාගේ ගෙදර ආවා. ඉතින් ආවට පස්සේ යාළුවාගේ නංගි අපි දෙන්නට බීම වගේ කුයි මේ පොඩි මොනවද මේවට කියන්නේ ස්ටික්ස් නේද මේක කුයි ගෙනත් දුන්නා කන්න කියලා කාලා බොන්න කියලා. දැන් නම් ඉතින් හොඳටම මහන්සි වෙලා ඉන්නේ. ඉතින් අපි ඒක බිව්වා. ඉතින් මේ වෙලාවේ යාළුවා ගියා තව වැඩ වගේකට කඩේකට ගිහින් එන්නම් කියලා. ඉතින් දැන් අපි දෙන්නා මේක බොනවා. ඉතින් ඊට පස්සේ යාළුවත් ආවා. ඇත්තම කිව්වොත් අද දවසටම බත් කටක් කන්න තියෙනවා. අපි හිතුවා නාන්නත් වොෂ් දාලා මොනවා කරන්නත් කලින් බත් කන්න. ඉතින් මේ යාළුවා ගෙදර කට්ටිය රහට කෑම හදලා ඉතින් දැන් අපි මේ කන්න හදන්නේ. හරලා තිබ්බේ මොනවා ගන්න ඔන්න බලන් ඉන්න. ආයෙම අවුරුද්දකින් එයි දන්නේ ආයෙ අවුරුද්දකින් නෑ ඇත්තටම මෙතන විහිළුවක් කරන්නේ මේ හල්ලා කියන්නේ එහෙම නෙමෙයි. ඉතින් අපි පොඩි රණ්ඩු වෙනවා තරහ වෙනවා එහෙම යාළුවෝ වුණාම ඉතින් මම මෙයාත් එක්ක පොඩ තරහ වෙලා හිටියා. අවුරුද්ද ගන්නන් නෙමෙයි මාසයක් විතර පොඩ තරහ වෙලා හිටියා. ඉතින් දැන් එහෙම තරහකුත් නෑ. ওই විදිහට තමයි ඉතින් අද දවස ගෙවුනේ. සෝරි අද දවස් විතර නෙවෙයි දවස් දෙක. ඉතින් මම මේ ගමුවෙන් කිරිපත්කඩින් ගම්පහින් කළුතරට ආවා. අපි බලමු මෙතනින් එහාට මං කොහේ යයිද කියලා මං කියපු ට්‍රිප් එකේ. යන්න මිලස. එහෙනම් vlog එක මම අදට ඉවර කරනවා. එහෙනම් ගිහින් අයියෝ මොකද මේ කියන්නේ. ඉතින් මට මේ වීඩියෝ එක එන් කරගන්නවා තේරෙන්නේ නැති තරම් මහන්සියෙන් තමයි ඉන්නේ. දැන් වොෂ් එකක් දාලා නිදා ගන්න ඕනේ. එහෙනම් අදට මගේ vlog එක එන් කරනවා. මේ වගේ ලස්සන vlog එකකින් ආයෙම ඔයාලා හම්බෙන්න එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.